iConnect. One screen, one nation, connected. අලුත් දැසෙමින් අලුත් වෙනට මග බලන් ඉන්න අලුත් වෙන ශ්‍රී ලංකාවේ නැරඹුම් යුගය අතික්‍රමණය කරමින් ජීවත් වන ටීවී යුගයක සම්ප්‍රාප්තිය අලුත් වෙන ශ්‍රී ලාංකිකයන් අතරට යන ගමන මෙසේ ආරම්භ වගයි. දිවයිනේ දිස්ත්‍රික්ක 10 පුරා දින 20ක් ඔස්සේ ආවරණය කිරීමේ කටයුතු තමයි අපි මේ වන විට කරගෙන යන්නේ. ඉතින් අද දවසේ අපි ඉන්නේ 7 වෙනි දිස්ත්‍රික්කයේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ. ඊයේ දවස් වගේම අපි අද දවසේ හිටියෙත් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ. ඉතින් අපි මේ වන විට අනුරාධපුරයේ නවතම තොරතුරු දැනගන්න සම්බන්ධ කරගන්න අපේ සහයවන්ත කණ්ඩායමේ කනිෂ්ක මීගස්මුල්ල. අයිබෝන් කනිෂ්ක. අලුත් එකට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ලැබෙන ඉතාමත් ඉහළ ප්‍රතිචාර. ඉතින් අපි ඊයේ සහ අද කියන දවස් දෙකේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න හින්දාද මන්ද අලුත් එකට ඉතාම ඉහළ ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙනවා. සහ අපේ ඡායාරූපයේ තිරදිස්වන ඡායාරූපයේ WhatsApp අංකයට එවන්න කියන තරඟයටත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් බොහෝ පිරිසක් මේ ඡායාරූපය අපිට එවලා තියෙනවා. ඒ හින්දාම අපි තවත් ජයග්‍රාහකාවක් හොයාගෙන ආවා ඉපලෝ ගමට. එයාගේ මුළු පවුලම අපි එනකම් බලාගෙන හිටියා. තාමත් සිනහ මුසුමුහුණේ තමයි අලුත් එක පිළිගත්තේ. මට මුලින්ම කියන්නකෝ ඔයාගේ නම. දුල්මිනී ආසින්සන. හරි. දැන් මෙතන මේ ඉන්නේ අම්මයි තාත්තයි ආච්චි මල්ලි. අම්මයි. ඔව් අම්මයි. හරි. මට කියන්නකෝ දැන් කොහොමද අලුත් එක ගැන දැනගත්තේ? අලුත් නිවාඩු කාලේ ඉද්දී මේ ටීවී එක බලවල ඉද්දී channel එක හම්බුණා. ඊට පස්සේ ඉවර වෙලා ඒකේ මෙහෙම තරගයක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඊට පස්සේ ඒකට මේ අපිත් මේ බලන්න ඕන එක කරලා කියලා මේ ෆෝන් එකේ ෆොටෝ එකක් ගහලා තරගෙට මේ ඇප්ලයි කරා. තරගෙට ඇප්ලයි කරපු හින්දා රුපියල් 2000ක රීලෝඩ් එකක් ඔන්න දැන් හම්බ වෙනවා. සතුටුයිද? ඔව් ගොඩක් සතුටුයි. හරි. මුළු පවුලම සතුටෙන් ඉන්නේ. ඉතින් මට කියන්නකෝ දැන් අලුත් පරම්පරාවේ තරුණියක් විදිහට අලුත් ටෙලිවිෂන් නාලිකාවකින් මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ? අපිට මේ ගොඩක් පැරණි කාලේ තිබුණ දේවල් මේ කියන්නේ කතා මේ පැරණි කතා එතකොට ෆිල්ම් එතකොට පොඩි අය බලන්න ආසයි කාටුන් ඒ වගේ ඒවා මල්ලියම කාටුන් බලනවා. තාමත් ආසයි ඉතින් කාටුන් බලන්න. ඒ වගේ දේවල් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න අලුත් එක සූදානම්ෙන් ඉන්නවා. ඉතින් අලුත් එක නිවසේ දාලා තියෙන ඉතාමත් පැහැදිලිව මේ ප්‍රදේශයටත් දැක්ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ජයග්‍රහණය කරන්න නම් දිගටම අලුත් එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ඉතින් මේ ආකාරයෙන් අපි ගමන් කරලා හෙට දවසේදී සහ අනිදා දවසේදී පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඉන්න ආදරණීය ප්‍රේක්ෂක ඔබ අපිව බලාපොරොත්තුෙන් ඉන්න ඔබ හොයාගෙන ඉන්න අලුත් එක පිළිබඳ විස්තර පොළොන්නරු ඉන්න ආදරණීය ඔබත් එක්ක බෙදා හදා ගන්න අපි සූදානම් ඉන්නවා. ඒ නිසා රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන අලුත් දේවල් දැනගන්න අලුත් එකත් එක්ක. ස්තුතියි කනිෂ්ක සම්බන්ධතාවය ලබා දුන්නට. අද දවස පුරා අපි හිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ. ඉතින් අද අනුරාධපුරේ අපේ දෙවන දවස් තමයි මේ ආකාරයට අපි ආරම්භ කළා සසර කිරීමේ කටයුතු නිමා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් හෙට දවසේ අපි 8 වන දිස්ත්‍රික්කයේ විදිහට පොළොන්නරුවට එන්න සූදානම්. ඉතින් අපේ ආදරණීය පොළොන්නරුවේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ආදරයෙන් අපිත් එක්ක එකතු වෙන්න මේ සසර කිරීමේ ක්‍රියාන්විතයත් එක්ක අපි එකතු වෙන්න කියලා බොහොම ආදරයෙන් ඔබට ආරාධනා කරනවා. ඔබට විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ තමයි තිරේ දිස්සනවා QR එකක් මේක ස්කෑන් කරලා අපේ WhatsApp එක, Instagram එක, TikTok එක follow කරන්න වගේම YouTube එක subscribe කරන්න කියලාත් බොහොම ආදරයෙන් ඔබට මතක් කරනවා. තවත් විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ ඒ තමයි අපේ අලුත් එක සුසර කිරීමෙන් අනතුරුව එක්තරා අවස්ථාවක තිරේ දිස්වෙන ඡායාරූපයක් මේක අපිට WhatsApp කරා යොමු කිරීමෙන් ඔබට වටිනා data reload ඇතුළු tag රසක් දිනා ගන්න හැකියාවක් දෙනවා. ඒ නිසා වටිනා ජයග්‍රාහකයෙක් වෙන්න WhatsApp කරා මේක අපිට WhatsApp කරන්න. ඔබට දුරකථන අංකයත් මම මතක් කරන්නම්. 07152 කියන අපේ WhatsApp දුරකථන අංකයට WhatsApp කළා මේක අපිට එවන්න කියලාත් ඔබට මතක් කරනවා. ඉතින් අපේ නාලිකාව අද අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ තමයි මේ ආකාරයේ සසර කිරීම කරේ. ඉතින් ඔබට හැකියාවක් තියෙනවා සසර කරගන්න. යම්කිසි ගැටලුවක් තිබුණොත් අපේ තිරේ දිස්සන දුරකථන අංකයට හැමතුමක් ලබා දීලා ඒ ගැටලුව විසඳ ගන්න කියලාත් ඔබට බොහොම ආදරයෙන් මතක් කරනවා. හෙට දවසේ පොළොන්නරුවෙන් සසර කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ බලාපොරොත්තු ඇතුව අද දවසේ අපි සමුගන්න අය සූදානම් වෙන්නේ. ඒත් එක්ක ආරාධනා කරනවා අලුත් එකත් එක්ක රැඳෙන්නට කියලා. අලුත් දැසෙමින් අලුත් වෙනට මග බලන් යන්න අලුත් වෙන ශ්‍රී ලංකාවේ නැරඹුම් යුගය අතික්‍රමණය කරන ජීවත් වන ටීවී යුගයක සම්ප්‍රාප්තිය අලුත් වෙන ශ්‍රී ලාංකිකයන් අතරට යන ගමන මෙසේ ආරම්භණු වගයි. iConnect. One screen, one nation, connected. අලුත් දැසෙමින් අලුත් වෙන්න බලා හිටපු අලුත් වෙන ශ්‍රී ලංකාවේ නැරඹුම් යුගය අතික්‍රමණය කළ
ජීවත් වන TV යුගයක සම්ප්‍රාප්තිය අලුත් එක. අලුත් වෙන්න කැමති ශ්‍රී ලාංකිකයෝ අතරට යන ගමන ඇරඹූ වගයි. Live Connect. One screen, one nation, connected. රටම ආවරණය කරමින් රටම අලුත් කරවන ඔබේම ටෙලිවිෂන් නාලිකාව සුසර කර ගැනීමට සහයවන්ත TV කණ්ඩායම දැන් ඔබේ දිස්ත්‍රික්කයට අගෝස්තු 19-20 පොළොන්නරුව අගෝස්තු 21-22 මාතලේ අගෝස්තු 23-24 මහනුවර සුසර කර ගැනීමෙන් අනතුරුව ඔබේම ටෙලිවිෂන් තිරේ දිස්වන රූපය 0715 232 333ට WhatsApp කර ඩේටා සහ රීලෝඩ් ඇතුළු ලක්ෂ ගණනින් තෑගි දිනා ගන්න. මෙම QR කේතය ස්කෑන් කර ඔබේ අලුත්ම ටෙලිවිෂන් නාලිකාවේ Facebook, TikTok, Instagram ෆලෝ කරමින් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරගන්න. එකම රටක් එකට සුසර කරවන අලුත් එක. රටම එකතු වී එකට සුසර වන අලුත් එක. පොළොව UHF 22, පිතුරු තලාගල UHF 47, ගොන්ගල UHF 28, කරගහතැන්න UHF 32, රත්නපුර UHF 56. රටම ආවරණය කරමින් රටම අලුත් කරවන ඔබේම ටෙලිවිෂන් නාලිකාව නව යුගයකට අදම සුසරවන්න.